මීඩියාස් වල ගොඩක් යනවා කට්ටිය කතා කරනවා. ඒගොල්ලන් කියනවා මේ අපි වසගෙනිච්ච කියලා. මගේ සහෝදරයාට මං වසගෙනියන්නේ නැහැ. මං හැමදාම එයාව බලන්න ආවා සෙන්සුරාදා දවසක. ඉතින් ඒක අපිට පුළුවන් විදිහට තමයි අපි එහෙම ලොකු කෑම එයා කන්නේත් නැහැ. එයා ඉල්ලන්නේ පාන් තමයි දවල්ට කන්න. ඉතින් එහෙම කියන තරම් ලොකු කෑමක් බීමක් මේ අරගෙන යන්නේ නැහැ. ඉතින් මමයි ගෙනියන්නේ. කඩෙන් කෑම පාසලක් ගෙනියනවා. එහෙම නැත්නම් අම්මා හදලා දෙන කෑම එකක් තමයි අපි අරන් යන්නේ. ඉතින් ගොඩාක් අය කියනවා අපි ගොඩාක් කෑම බීම එහෙම අරගෙන යනවා කියලා. ඉතින් එහෙම එකක් නැහැ. එයා කන්නේ නැහැ. ඒක එයාගේ ඉස්සෙල්ලා ඉඳලාම තිබ්බ හැටියක්. මේ පාස්කු පැහැර කියන එක නැති වෙලාම යන්න ඕනේ රටෙන්. අපිත් කැමති. අපිත් නීතියට ගරු කොහොම වර්ග කරනවා. අයියත් මට ගිය වෙලාවක කියන්නේ එයා කැමති මේක කරන්න. නමුත් හරියාකාරව නිසියාකාරව කරන්න කියන එක විතරයි කියන්නේ. අපි එළියට ගන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේක නවත්තන්නවත් එළියට ගන්නවත් කියලා නෙමෙයි කියන්නේ.